ආයිබෝවන් කියලා අනිල් රොෂාන් රොක්ස් කියන channel එකට සියලු දෙනාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ මේක විශේෂයෙන්ම තරුණ තරුණියන්ට විශේෂයෙන්ම වැදගත් වීඩියෝ එකක් වෙයි. ඒ වගේම මම හිතන්නේ මේ වැඩිහිටි අයටත්, ඒ වගේම පොඩි අයටත්, ඒ වගේම මධ්‍යස්ථව තරුණ සමාජයටත් ඉතාම වැදගත් වීඩියෝ එකක් වෙයි කියන එක මම හිතනවා. මොකද අපේ සමාජයේ බොහොම විදිහට ගත්තාම එන්න පිරිහෙන සමාජයක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් මේ ඒ ගැන අපි කවුරුත් ගත්තොත් එහෙම අපිට ඊටමත් කනගාටුවක් තියෙනවා. ඒ කනගාටුව දෙමෝපිය අතර තියෙනවා, සහෝදරයෝ අතර තියෙනවා, ඒ වගේම ඥාති අතර විශාල ලෙස අපි ගත්තොත් අපිට මේවා නිරන්තරයෙන් ඇහෙනවා. ඒ වගේම අපිට අහන්න සැලසෙනවා, අහන්න ලැබෙනවා. මේ තරුණ පරම්පරාව ගොඩාක් දුරට පිරිහීගෙන යනවා. ඒ වගේම මැදි පරම්පරාවත් ගොඩාක් දුරට පිරිහීගෙන යනවා. ඒ වගේම ඒ අතරින් වැඩිහිටියත් පිරිහීගෙන යනවා කියන එක ගැන අපිට අහන්න ලැබෙනවා. ඉතින් මම මේ ඔබට විශේෂයෙන් මේ කරුණු ටික ගොනු කරන්නේ, එහෙම නැත්නම් මේ වීඩියෝ එකක් කරන්නේ, මේ කරුණු ටිකක් අරගෙන අපි වීඩියෝ එකක් කරන්නේ ඔබට මේක වැදගත් වෙයි. හැබැයි ගොඩක් අයට මේක අතෑරලා දායි මේ වීඩියෝ එක. නමුත් යම්කිසි කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔබට මේ වීඩියෝ එකේ අන්තර්ජාලය, එහෙම නැත්නම් YouTube එකේ මේ වීඩියෝ එක ඔබ බලන් යනකොට ඔබට මේ වීඩියෝ එක බලන්න ලැබුණොත්, එහෙම නැත්නම් ඔබට යමක් ගන්න පුළුවන් කියන එක ගැන මම අනිවාර්යයෙන්ම හිතනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. කොහොමද අපිට මේ මොකක්ද අපිට මේ වෙලා තියෙන්නේ කියන එක ගැන අපි කතා කරන්න ඒ වගේම කතා කරන්න යන්නේ. ඒ වගේම අපි පොඩ්ඩක් බලමු. මම ඔබට මේ මාතෘකාව තමයි මේ කතා කරන හොඳට නරකට දෙකටම ආශ්‍රය කියන එක තමයි අද අපි ගත්ත මාතෘකාව. එහෙම නැත්නම් මේක තමයි අපිට අද අපි කතා කරන්න යන කරුණ ගැන. එහෙම නැත්නම් මේ මාතෘකාව ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. හොඳට නරකට දෙකටම ආශ්‍රය. මේ ලෝකේ යම් කිසි කෙනෙක්, යම් පුද්ගලයෙක් යම් හැදුනා නම්, යම් හොඳ කෙනෙක් වුණා නම් ඒකත් ආශ්‍රයම තමයි. එහෙම නැත්නම් ඒක ආශ්‍රය gedara පසුබිම, ඒකත් ආශ්‍රයක් තමයි. gedara පසුබිම නිසා යම් පුද්ගලයෙක් විශාල ලෙස හොඳ පුද්ගලයෙක් බවට පත් වෙන්න අපිට අහන්න ලැබෙනවා, අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි අනිත් එක තමයි ආශ්‍රය නිසා නරකට වැටිච්ච ඒවත් අපිට ඕන තරම් අපිට අහන්න ලැබෙනවා. වැඩිපුර දැන් අපිට අහන්න ලැබෙන්නේ ආශ්‍රය නිසා නරකට වැටිච්ච එක ගැන. එහෙනම් නරකෙට පෙළඹිලා තියෙන එක ගැන තමයි අපිට ගොඩාක් දුරට අහන්න තියෙන්නේ. ඒකෙන් බේරෙන්න නම් අපි මොකද කරන්න ඕනේ කියන එක ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මොකද මේ ඒකෙන් බේරෙන්න නම් අපි කවුද ආශ්‍රය කරන්නේ? අපේ ආශ්‍රේ මොන වගේ පිරිසක්ද අපිත් එක්ක ඉන්නේ කියන එක ගැන අපිටම ස්වයං විවේචනයක් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් අපිම ස්වයං විවේචනයක් කරලා අපි ආශ්‍රය කළ යුතු කෙනා කවුද? අපි අත්හැලිය යුතු කෙනා කවුද කියන එක ගැන අපිම ස්වයං විවේචනයකින් දැනගත යුතුයි. එහෙම නැත්නම් අපේ ජීවිතේ බොහෝ දුරට අපි අගාධයට යනවා කියන එක ඔබට අමුතුවෙන් කිය යුතු දෙයක් නෙවෙයි. දැන් ඔබ බලන්න, අපි ගත්තොත් තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්නවා. මොකක් නිසාද? ආශ්‍රය නිසා නේද? අපි පටන් ගන්න පොඩි දෙයකින්. අපි කියමු මේ මත්ද්‍රව්‍ය වලින් අපි අද තියෙන දුම්පානයක් කියලා. අපි පටන් ගන්න දුම්පානයෙන්. ඊට පස්සේ දුම්පානය කරන්න ගියාට පස්සේදී එතනින් අපි එනවා මත්ද්‍රව්‍ය නැත්තම් අරක්කු වලට අපි එනවා. ඊට පස්සේ එතනින් පස්සේ වෙන දේවල් වලට දිගින් දිගට ඒක මදි වුණාම තව ඒ යාළුවෙක් එකතු වුණාට පස්සේ ආයෙත් මොකද වෙන්නේ? ඒ ආශ්‍රය නිසා, අනේ ආශ්‍රය නිසා විවිධ දරුණු ගණයේ මත්ද්‍රව්‍යයන් වලට ඇබ්බැහි වෙනවා. එතකොට මේක අපි මේ පසුබිම අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම දෙමව්පිය වශයෙන්ුත් මේක තේරුම් ගත යුතුයි. ඕන තරම් අද ගත්තොත් එහෙම විශාල ලෙස මේ සිරකූඩුවල läගලා ඉන්නේ තමන්ගේ ජීවිතේ අහිමි කරගත තරුණ තරුණියෝ. තමන්ගේ ජීවිතේ තමන් ගොඩනැගින්න තියෙන අවස්ථාව නැති කරගත්ත තරුණ තරුණියෝ. ගෙවල් වල ගිහිල්ලා බැලුවොත් සමහර දරුවෝ ඉන්නවා අඳෝනාවක් වෙලා.
දෙමව්පියන්ට මහා කරදරයක් වෙලා. මම සත්‍ය සිදුවීමක් ගැන ඔබට කියන්නම්. මේ සත්‍ය සිදුවීම තමයි එක්තරා පවුලක හිටියා දුවයි පුතයි. මේ දුවයි පුතයි ඒ දෙමව්පිය හොඳට ව්‍යාපාර කළා. බස් තිබුණා. යාන වාහන තිබුණා. ට්‍රැක්ටර් තිබුණා. විශාල ලෙස ඒ ප්‍රදේශේ හොඳම ධනවතෙක් වෙලා හිටියා. ඉතින් මේ අය මේ දරුවෝ පුතා ලොකු පුතා ඉතින් ලොකු පුතා ඊට පස්සේ දුවක් හිටියා. නමුත් මේ තරුණ ළමයා ඉස්කෝලේ යන කාලෙදිම මට මතක හැටියට 9 10 11 10 වගේ 10 9 විතර වයසේ ඉඳලා මේ ළමයා ටිකෙන් ටික මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා. ඉතින් මේ ළමයා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණාම අම්මා මොකද කරන්නේ? අම්මා ඒව ටිකක් වසන් කළා. ඉතින් අන්තිමේදී මේ තරුණ දරුවා එහෙම නැත්නම් මේ ළමයාට අන්තිමට උනේ මොකක්වත් නෙමෙයි. අන්තිමේදී මෙයා සල්ලි තියෙන නිසා සල්ලි තියෙන ෆැමිලි එකකින් වැඩි කාලයක් නොදී මම හිතන්නේ 10 11 වසර විභාගයෙන් පස්සේ මෙයා මොකද කළේ? කසාද බැඳුවා. කසාද බැඳුවට පස්සේ යාළුවලා හිටියා ඒ ළඟම ගෑන් ළමයෙක්. ඒ ගෑන් ළමයා ඊටමත් පිරිමි ළමයා බෞද්ධ ගෑන් ළමයා කැතලික් කෙනෙක්. හරිම හොඳින් හිටපු ෆැමිලි දෙකක්. අන්තිමේදී මොකද උනේ? මේ ගෑන් ළමයාව කසාද බඳලා දුන්නා. ගෙවල් හදලා දුන්නා. යාන වාහන අරන් දුන්නා. තිබුණා. හැමදේම තිබුණා. ඉතින් අන්තිමේදී මේ තරුණ ළමයාගේ ආශ්‍රය නිසා, මේ පිරිමි ළමයාගේ ආශ්‍රය නිසා මේ ළමයා කුඩු වලට ඇබ්බැහි වුණා. ඔයා හිතන්න මොන තරම් දරුණු ලෙස මේ කරුණ ගියාද කියනවා නම් මේ නිරන්තරයෙන්ම මේ කුඩු අහුවෙලා ඒ කාලේ හිරේ යනවා. අන්තිමේදී තමන්ගේ සියලු දේපල බස් තිබුණා. බස් වලින් ගිහිල්ලා තමන්ට බස් තිබුණා. ඒ බස් වල ගිහිල්ලා කොන්දොස්තරලගෙන් ඩ්‍රයිවර්ලගෙන් සල්ලි නැගලා ඉල්ලනවා. මොකද? මත්ද්‍රව්‍ය වලට. ඉතින් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අන්තිමේදී මුළු පෞල් ජීවිතේම අනාථ වුණා. දරුවෙකුත් හිටියා. ගෙවල් හදලා දුන්නා. ඒවත් සම්පූර්ණ විනාශ වුණා. අන්තිමට තාත්තා මැරිලා ගියා. සියලු දේපල නැති වුණා. විනාශ වුණා. මේ අහමු ලෙස මම මේ ගත්තේ සත්‍ය සිදුවීමක්. හැබැයි පවුලත් ඇරුණා. අන්තිමේදී දැන් නන්නත් ආරම්භ වෙලා. මේ බලන්න මේ ආශ්‍රේ තමන් ආශ්‍රය කරන්න ගියේ නරක යාළුවෝ නිසා, නරක මිත්‍රෝ. මම මේ ආශ්‍රයගෙන නරකෙට ආශ්‍රය හොඳට නරකට දෙකටම ආශ්‍රය කියලා කිව්වේ නරකට මේ ආශ්‍රය හිටියොත් තමන්ගේ ජීවිතේම ඉවරයි. තමන් ඉරගෙවල් වල තමයි තමන්ට ළඟින්න වෙන්නේ. ඉතින් ඕන තරම් මිත්‍රයෝ ඉන්න පුළුවන්. හැබැයි මිත්‍රයෝ ඉන්නෝ. හැබැයි මේ අපේ ජීවිතේ ගොඩ දාන මිත්‍රයොත් ඉන්නෝ. එහෙම නැත්නම් අපේ ජීවිතේ අගාධයට යන මිත්‍රයොත් ඉන්නවා. මේ තරුණ පරම්පරාවට වෙන්නේ ඒකයි. හැබැයි මේව ගොඩාක් දුරට දෙමව්පියන්ටත් හොයලා බලන්න දෙමව්පියොත් මේව ගණන් ගන්නේ නැහැ. මොකද ඒකට හේතුවක් තියෙනවා. දෙමව්පිය හිතනවා අපේ කෙනා අපිට විශ්වාසයි. කවදාවත් අපේ කෙනා අපිට වැරද්දක් කරන්නේ නැහැ. මොකද අපේ පරම්පරාව පිටින් වැරදි කරලා නැහැ. ඒ නිසා අපි කවදාවත් අපේ අය වැරදි කරන්නේ නැහැ. ඒ නිසා ඔබ මතක තියාගන්න සුළු දෙයක් වුණත් වැරද්ද පොඩි වුණත් මහත් කොට වුණත් මැදිහත් වුණත් මැද වුණත් මේ වැරද්දමයි. හොඳත් එහෙම තමයි. හොඳ සුළු වුණත් මධ්‍යස්ථ වුණත් ඒ වගේම විශාල වුණත් හොඳම තමයි. ඔබ හිතන්නේ මේ හැමදේම අපි කියමු උදාහරණයක් ගත්තොත් වතුර බින්ද වැටලා කලයක් පුරවන්න පුළුවන් වගේ මේ වැරදි ටික ටික පටන් අරගෙන මහා විනාශයක් තමන්ටත් කරගන්න පුළුවන්, තමන්ගේ පවුලටත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සමාජයටත් වෙනවා. ඒ නිසා කවදාවත් ඔබ වැරද්දක් දැක්කම අවවාද කරලා ඒකෙන් නවත්ත ගන්නවා මිසක අනේ මගේ කෙනා ඔක ගාණක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නේ. ඒකයි මම කිව්වේ මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි අඩු කවුද හොයාගන්න බැරි කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ තමයි මේ ලෙක හොයාගන්න බැරි. මම උදාහරණයක් කියන්න. යම්කිසි කෙනෙක් ඔන්න බලන්න මේ උදාහරණ. යම්කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය ටිකක් පාලනය කරන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. මේ සමාජය විනාශ වෙන ආකාරය මත්ද්‍රව්‍ය ටිකක් පානය කරන කෙනෙක් ඉන්නවා. එයා හිතන්නේ පාටියකට විතරයි එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් කොහේ හරි අපි පාටියකට ගියොත්, උත්සවයකට ගියොත් එයා බියර් එකක් බොනවා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය චුට්ටක් පානය කරනවා කියලා හිතනවා.
හැබැයි ගෙදර ආයෙත් මොකද කරන්නේ? අපේ මහත්තයා, එහෙම නැත්නම් අපේ කෙනා, අපේ සහෝදරයා මේවා පාවිච්චි කරන්නේ ටිකයි. සමහරන්ට ඒ ජීවිත හොඳ ඉහළ තැනක ඉන්නේ. අපි කියමු එයා බිස්නස් අතින් නම් ඉහළම තැනක ඉන්නවා. අධ්‍යාපනය අතින් නම් ඉහළ තැනක ඉන්නවා. නැත්තම් ලෝකේ ඉන්න පිළිගත්ම අය. හැබැයි එයා චුට්ටක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා ගෙදරින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ දන්නවද? ඒක ගෙදරට ප්‍රශ්නයක් නොවුනට හැබැයි ඔබ ඒක සමහරු විරුද්ධ නොවුන නිසා හැබැයි ඒක තමන්ගේ ජීවිතයට කවදා හරි හානියක් වෙනවා. මෙලොව හානියක් වෙන්න බැරි වෙන්න පුළුවන්. මෙලොව ඉතින් එයාට පේන්නේ නැති නිසා හානියක් වෙන්නේ නැහැ. ඒකේ අයියාට සල්ලි තියෙනවා, මිල මුදල් තියෙන නිසා. හැබැයි ඒකේ හානිය තමන් පරලෝක ගැන හිතුවොත් එයාට ලොකු හානියක් වෙනවා. අන්න ඒ නිසා අද සමාජයේ තරුණ සමාජයේ ඉතින් ඒ නිසා සමහරව ඒක චූටි දෙයක් කියලා හිතනවා. හැබැයි චූටි දේ වුණත්, මැදිහත් දේ වුණත්, මහත් දේ වුණත්, මහ විශාල දෙයක් වුණත් වැරද්දමයි. හොඳමයි. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න දැන් මේ තාක්ෂණයක් තියෙන ලෝකේ මෙච්චර විනාශ වෙලා තියෙනවා කියලා ඔබම විශ්වාස කළේ නැතුවට අන්තර්ජාලයෙන් අරන් බලන්න හොඳටම මේ ළමයි තරුණයෝ කරන දේවල්, එහෙම නැත්නම් මේ ගැහැණු දරුවෝ කරන දේවල් අද අපිට ඇහෙන්න තියෙන දේවල් නේ. අන්තර්ජාලය නිසා කොච්චර විනාශ වෙලා තියෙනවද කියන එක අපිට කොච්චර ඇහෙනවද? හැබැයි අපි ඒව ගැන ගණන් ගන්නෑ. ඉතින් ඒ නිසායි මම මේ ඔබට කියන්නේ හොඳට නරකට දෙකට මොකද්ද ආශ්‍රය? තමන්ට දරුවෝ ඉන්නවා නම්, තමන්ට සහෝදරයෝ තමන් යටතේ ඉන්නවා නම් තමන් හොඳට හොයලා බැලිය යුතුයි. තමන් පොඩි දෙයක් වුණත් වැරදි දෙයක් කරනවා නම් අන්නේ වැරදි දේ කවදාවත් ඒක වැරද්දක් කියලා දකිනවා මිසක ඒකෙන් මුදව ගන්න හදනවා මිසක හරිද? ඒක කවදාවත් හොඳ දෙයක් විදිහට දකින්න එපා. ඒක හොඳ දෙයක් විදිහට දැකලා ඒක හංගලා එහෙම නැත්නම් ඒක සාමාන්‍ය දෙයක් විදිහට දැක්කලා ඒක අනේ ඕක කමක් නැහැ, ඒක ප්‍රශ්නයක් නැහැ, යා ඒක හදෙයි කියලා හිතලා ඔබ ඒක සනාථ කරොත් ඒක හොඳ දෙයක් කියලා කවදා හරි දුක් විඳින්න වෙන්නේ ඔබටම තමයි. ඒ තරම් ඕන තරම් අද ආදර්ශ දේවල් අද තියෙනවා. රටේ ලෝකේ අපිට දකින්න ඕන තරම් දේවල් තියෙනවා. මේ කොළඹ සමාජය ගත්තොත් කොළඹ සමාජයේ වුණ තරම් ඒ වගේ දේවල් තියෙනවා. දැන් ගම් නියම් ගම් සියලු දේවි බොහෝ විදිහට දෙමව්පියන්ට මහා කරදරයක් වෙච්ච දේවල් තියෙනවා. ඒක ඔබ ගමේ ඉන්න කෙනෙක් මේක බැලුවොත්, නගරේ ඉන්න කෙනෙක් මේක බැලුවොත් ඔබට ඒක දකින්න පුළුවන්. ඒ නිසා වැරද්ද චූටි දෙයක් වුණත් ඒක වැරද්දම තමයි. ගොඩක් දුරට ඒවා ඒක සාමාන්‍ය දෙයක් විදිහට අද පෙන්නලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම ආරක්කු ටිකක් බොන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. දැන් මේ උත්සව කාලයක් ඉස්සරහට එන්නේ. ඒ උත්සව කාලයේදී ඕනතරම් පාටි තියෙනවා. ඕනතරම් වැරදි තියෙනවා. අපි ඒවා ස්වහගෙන ඉන්නවා. ඔබේ දරුවට ඉදිරියේදී මේව කරනවා. ඒක ඔබ ස්වහගෙන ඉන්න වෙනවා ඔබට. ඇයි? ඔබම සනාථ කරලා තියෙන්නේ මේ දේවල් හරි කියලා. අපිට මත්ද්‍රව්‍යයක් නැතුව, අපිට මේ දේවල් නැතුව අපිට ඕන තරම් සතුටු වෙන්න ක්‍රම තියෙනවද නැද්ද කියන එක ඔබ හොඳින් හොයාගන්න. එකක් මතක තියාගන්න. යාළුවෝ පවා විනාශ නැති වෙලා යන්නේ තමන් ඔන්න උතෙන්ට ආපු වෙලාවට. අනේ මම මේ දේවල් වලින් වෙන් වෙනවා කියලා ආපු දවසට තමන් එක්ක හිටපු මිත්‍රයෝ ටික නැති වෙලා යනවා. ඔබ මතක තියාගන්න ඔබට යම් වෙලාවක අසනීපයක් ලෙඩක් හැදුනොත් ඔබේ යාළුවෝ සතියක් බලන්නේ, දෙකක් බලන්නේ, මාසයක් බලන්නේ. එතනින් පස්සේ ඔබ බලන් ඉන්නේ ඔබ අතාරිනවා. දැන් වැඩක් නෑ, අපිට යන්න වෙලාවක් නෑ. අපිට ඔහු කෙරේ ඉන්න බෑ. අපි ඉඳලා හිටලා ආවා. මුල් ටිකේ ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විනාශ අතාරිනවා. ඒ නිසා ඔබේ ජීවිතය ඔබ ආරක්ෂා කරගත යුතුයි. අපේ ජීවිතය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ හින්දා ගුණධර්මයක් කියලා දෙන මේවා ගුණධර්මයක් පුරුදු කරන්න ඔබ වෙහෙස ගන්න. මොකද මේක මට කිව්වා කියලා ඔබෙන් මට යම් කිසි මේ දෙයක් ලැබෙන්නේ. නමුත් වැරදි දේ නිසා අපේ ජීවිත මහ විදිහට විනාශ වෙනවා. ඔබේ ආදර්ශයක් නැතු වුණොත්, මගේ ආදර්ශයක් නැතු වුණොත් ගෙදරට, රටට, දැයට, සමාජයට අපිව මොකද වෙන්නේ? අපි නිකන් අර වනසත්තු ගණයට අපේ ජීවිත යනවා. ඒ නිසා හිතරිද්ද ගන්න එපා මේක කිව්වට. කාගේවත් හිතරිද්දන්න නෙමෙයි මම මේ වීඩියෝ එක කළේ.
නමුත් මේ වීඩියෝ එක තුල ඔබට යම්කිසි දෙයක් ගන්න පුළුවන්. ඔබේ ජීවිතෙත් ඔබට වැරදි වෙනවා නම් ඒවා ටික ටික අඩු කරගන්න. අමාරු වෙන්න පුළුවන් එකපාර කරන්න. හැබැයි ඔබ හොඳට ආශ්‍රය කරන්න ඔබේ ජීවිතේ ඔබ ආශ්‍රය කළ යුත්තේම ඔබේ ජීවිතේ ආරක්ෂා කර ගැනීමෙන්. නැත්නම් ඔබේ ජීවිතේ ඔබ ඕපන් වෙලා ඕන වැරද්දක් කරලා ඔබේ ජීවිතේදී ඔබ මේ ජීවිතේ ඉස්සරහට ගියා කියලා තියලක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට ධනස්කන්ධයක් තියෙන්න පුළුවන්. ඔබට මහා උගත්කමක් තියෙන්න පුළුවන්. ධනයක් බලයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ උගත්කම් ධනය බලය මේ සියලු දේම කවදා හරි අපිට අතාරින්න වෙනවා. අන්නේ අතාරින්න වෙන දවසට ඔය අපි කරපු හොඳ නරක ටික තමයි අපි ඉදිරියට එන්නේ. එදාට මේ හතර කොනෙන් තියෙන අඩුම ගානේ අපිවත් ගෙනියන්න බෑ. එහෙම නැත්නම් අපි ඇඳගෙන ඉන්න රෙද්දවත් අපිට ගෙනියන්න බැරි කොට ගෙනියන්න පුළුවන් වෙන්නේ මොනවාද? හොඳ නරක. අනේ හොඳ නරක තමයි අපි වැඩියෙන් පුරුදු කළ යුත්තේ. හොඳ නරක නෙමෙයි අපි හොඳයි වැඩියෙන් පුරුදු කළ දෙන නරක බැහැර කළ යුතුයි. ඒ නිසා ඔබේ ජීවිතේ මේ වීඩියෝ එක ගොඩක් අයට මේ වීඩියෝ ඇත්තටම බලනවා අඩුයි. මොකද මේ අපි කැමති වෙන්නේ මොකේද? ආස්වාදයටනේ. ඒ කියන්නේ අපි ආස්වාදේ කරන්න එපා කියලා කියන එක නෙමෙයි. මේ වැරදි දේ කරන්න එපා කියන එක නෙමෙයි. ඔබ වැරදි දේ තේරුම් ගන්න. හොඳයි නරකයි ඔබ වෙන් කරලා දකින්න දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි ඔබ දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ පොසත් කෙනෙක් වෙන්න පුළුවන්. ධනස්කන්ධයන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ධනස්කන්ධයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට ඔබේ ජීවිතය ආරක්ෂා කරගත්තොත් ඔබට යහපතක් වෙනවා. ඒ වගේම ඔබේ පරලෝක ජීවිතේ හොඳක් ඔබට වෙනවා. ඔබට පසුතැවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වීඩියෝ එක කළේ අද තරුණ තරුණියෝ ගොඩක්ම මේවට ඇලිලා තියෙනවා. තරුණ දූවරු පුතාවරු මේවට ඇරිලා තියෙන්නේ. අනාගතයේ එන දරුවන්ට විශාල මේ වගේ වෙන් වෙන්න විශාල මහා යුද්ධයක් කරන්න වෙනවා. ඉතින් මේ වගේ වෙන් වෙන්න බොහෝ විශාල සටනක් දෙන්න වෙනවා. මොකද අනාගතයේ අපිට බේරෙන්න පුළුවන් දේවල් නෙමෙයි ඉස්සරහට ඉන්නේ. ඒ නිසා ඉස්කෝලවල පවා අද පාසල්වල පවා මේ දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් ආශ්‍රය තමයි විශාල ලෙස. ආශ්‍රය හොඳටයි දෙකටයි හැම දෙයකම හොඳ නරක දෙකටම ආශ්‍රය තමයි. ඒ නිසා ඔබ තේරුම් ගත යුතුයි. ඔබේ ජීවිතයේ දෙමව්පියෝ තේරුම් ගත යුතුයි. දරුවෝ කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? දෙමව්පියෝ තේරුම් ගත යුතුයි. යාළුවෝ ආශ්‍රය කරන්නේ කොහොමද? අපිට යාළුවන්ගෙන් අපි වැරදි අයගෙන් මිදෙන්නේ කොහොමද කියන එක මේ ආශ්‍රය කරන්න එපා කියනෝ නෙමෙයි. ඔබ ආශ්‍රය කරන්න. ඔබ ආශ්‍රය කරන යාළුවෙක් ඉන්නවා නම් වැරද්දක් කරනවා නම් ඒක ඔබ කියා දෙන්න. කාරුණිකව කියා දෙන්න. ඔබ අයින් කරන්න එපා. කාරුණිකව කියලා දෙලා ඒ පුද්ගලයාත් ඔබේ හොඳ පැත්තට නම ගන්න. එහෙම නැත්නම් හොඳ යහපතට යා පොළඹවන්න. අන්න එතකොට ඔබටත් ලොකු සතුටක් එනවා. හැබැයි පුද්ගලයාත් ඒ අයහපතෙන් මිදෙනවා. ඒ නිසා මම මේ වීඩියෝ එක කළේ මේක මම අර කිව්වේ මේවා ගොඩක් බලනවා අඩුයි මේ වීඩියෝ. නමුත් ඔබට ඔබේ ජීවිතයට මේ වගේ ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ නිසා මේ ඔබ මම මේ කියන්නේ මේ වීඩියෝ එක බලලා ඔබේ ජීවිතේට යම් වෙලාවක අනේ අපිත් මේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. සල්ලි මිල මුදල් වලත් අපි දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්න බෑනේ. දියුණු වෙන්නත් ඕනේ. හැබැයි ඒ වගේම ඔබේ සිතත් ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා මේ වීඩියෝ එක බලලා යම් කිසි කෙනෙකුට හොඳයි කියලා හිතෙනවා නම් ඔබ ලයික් එකක් හරි දාන්න. එහෙම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ ජීවිතේ හොඳ වටිනා අදහසක් ඔබේ ජීවිතේට ගන්න පුළුවන්. ඔබට හොඳින් දියුණු වෙන්න පුළුවන් කියන එක තමයි මම ඔබට කියන්නේ. සියලු දෙනාටම ආයුබෝවන්.